ඉතින් අද මේ වීඩියෝ එකකින් අරන් හිතුවේ යාපනයේ තියෙන තවත් එක ලස්සන තැනක් ගැන. ඉතින් මේක තමයි නිලාවරලින්ද කියලා කියන්නේ. මේකට තවත් කට්ටිය කියනවා නිලාවරයිලින්ද කියලා. කොහොම හරි මේක තියෙන්නේ නම් යාපනයේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර පේදුරු තුඩුව පාර යනකොට පුත්තූර් කියලා පැත්තක. ඉතින් මේ තියෙන්නේ අපි අපේ ගමන යනකොට ගත්ත ලස්සන වීඩියෝ කිහිපයක්. ඉතින් මේ ලිඳ ගැන කතා කරද්දී නම් මේ ලිඳට පතුලක් නැහැ කියලා තමයි ඉස්සර කට්ටිය හිතලා තියෙන්නේ. කොහොම හරි 2013 දී කරපු ගවේෂණයකදී හොයාගෙන තියෙනවා මේ ලිඳේ ගැඹුර මීටර් 50ක් 52ක් අතරට විහිදලා යනවා කියලා. ඒ කියන්නේ මේකේ පතුලක් තියෙනවා. ඒ වගේම මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මේ ලිඳ ගැන කරපු ගවේෂණයේදී යාලා තවත් ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා. යාලා කියන විදිහට මේ ලිඳ ඇතුලේ දෝනා කිහිපයක් මාර්ගයෙන් තවත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම වෙලා තියෙනවා. ඒ වගේම මේ ලිඳ පතුලේ අදටත් කරත්ත 3ක නටබුන් දකින්න තියෙනවා කියලාත් යාලා කියනවා. ඉතින් මේ තියෙන නිලාවර ලිඳ ඉතින් මේ ලිඳ ගොඩාක් ඓතිහාසික තැනක් හේතුව තමයි මේ පැතින් දෙමළ මිනිස්සුන්ගේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ ගොඩක් විශ්වාස මේ ලිඳ වටා බැඳලා තියෙනවා. ඉතින් මේ ලිඳ ආසන්නයේ අදටත් කුණුගල් වලින් කරපු චෛත්‍ය නටබුන් කිහිපයක් දකින්න තියෙනවා. ඒ වගේම තමයි තවත් කතාවක් තියෙනවා මේ ලිඳ වටා. ඒක තමයි රාම රාවණා යුද්ධයේදී රාමාගේ වානර හමුදාවට වතුර හිඟයක් ඇවිල්ලා රාමා ඉතාලියෙන් පොළොවට විදලා මේ ලිඳ ඇති වුණා කියලා හින්දු මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා. ඒ කොහොම වුණත් අදටත් ඒ පැති මිනිස්සු වතුර අවශ්‍යතාව සපුරගන්නේ මේ නිලාවර කියන ලිඳෙන්. ඉතින් කවදාවත් වතුර අඩු වෙන්නේ නැති මේ ලිඳෙන් ඒ පැති මිනිස්සු බොහෝ ගණනක් ජීවත් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඓතිහාසික වශයෙන් වගේම මේ වගේ ලස්සන තැනකට යාපනයේ ඉන්න ඔයාලත් යාපනයට එන ඔයාලත් අනිවාර්යෙන්ම යන්න ඕනේ. ඉතින් මේ වගේම නැවත ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපිව ෆලෝ කරලා තියාගන්න.